නාමල් 1986 අප්‍රේල් 10 වෙනිදා උපත ලැබූ නාමල් මහින්ද සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයායි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමන්ගේ අධ්‍යාපනය ලබාගත් ඔහු පසු අධ්‍යාපනයෙන් පසුව නීතිය හැදෑරීම සඳහා කාඩිෆ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පසු ලන්ඩනයේ සිටි යුනිවර්සිටියෙන් නීතිය හැදෑරූ ඔහු 2009 සැප්තැම්බර් මාසයේදී තුන්වන පන්තියේ නීති උපාධියක් සමග උපාධිය ලබා ගැනීමට සමත් වුණා. ඉන්පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී මූලික විභාගයට පෙනී සිටි ඔහු දෙවන පන්තියේ ගෞරව සාමාර්ථයක්ද සහිතව විභාගයේ සමත් වුණා. පවුලේ දේශපාලනය නාමල් රාජපක්ෂගේ පිටුපස සිටින විශාලතම දේශපාලන ප්‍රතිරූපය වන්නේ මහින්ද රාජපක්ෂයි. 2005 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 1970 වසරේදී. එසේම ඊටත් පෙර මහින්ද රාජපක්ෂගේ පියා එසේත් නැතිනම් නාමල් රාජපක්ෂගේ සීයා වූ ඩොන් ඇල්වින් රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අතර ඔහු විජයානන්ද දහනායක මහතාගේ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණා. දාදිවිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් අවුරුදු 9, 13, 15 සහ 13න් 15 සියලුම වයස්කාණ්ඩ යටතේ රගර් ක්‍රීඩාවේ නිරත වූ ඔහු 2000 වසරේ අවුරුදු 16න් 15 ශ්‍රී ලංකා කණ්ඩායමටද නායකත්වය ලබා දුන් අතර ඉන්පසු 2002 වසරේදී ඔහු පාසලේ ජ්‍යෙෂ්ඨ රගර් කණ්ඩායමටද ඇතුළත් වුණා. ඉන්පසු 2004 වසරේදී වයස අවුරුදු 19න් 15 ශ්‍රී ලංකා කණ්ඩායමටද ඇතුළත් වීමට ඔහුට හැකි වී තිබුණා. දේශපාලන ජීවිතය 2010 වසරේදී දේශපාලනයට පිවිසි නාමල් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ජනාධිපති වීමට පෙර මහින්ද රාජපක්ෂ වසර 16ක් පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ අතර ඉන්පසුව නාමල් රාජපක්ෂට එම අවස්ථාව හිමි වූ බව බොහෝ දෙනෙක් විශ්වාස කළා. 2009 වසරේ යුද්ධයේ ජයග්‍රහණයත් සමග විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි රාජපක්ෂ පවුලේ ප්‍රධානතම සමාජිකයෙක් වූ නාමල් නිල් බලකාය යනුවෙන් තරුණ එකමුතුවක් පවත්වාගෙන යොදනාව වන්නේ ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මූලික විභාගයට පෙනී සිටි අවස්ථාවේ ඔහුටම වෙන් කර තිබූ විශේෂ කුටියක විභාගයට පෙනී සිටින බවට වන චෝදනාවයි. එසේම මෙම කාලය තුල මාධ්‍ය වාර්තා කළේ නාමල් රාජපක්ෂ විශේෂ වරප්‍රසාද සහිතව පරිගණකයක් සහිත කාමරයක් තුලදී මෙම විභාගයට මුහුණ දුන් බවයි. කෙසේ වෙතත් අද වනතුරුත් මේවා චෝදනා බවට පමණක් පත් වී තිබෙන අතර විධිමත් පරීක්ෂණයක් සිදු වී නැහැ. ප්‍රතිය 3%කටත් වඩා අඩු අගයක් බවට පත් වී තිබුණා. ඒත් සමගම බොහෝ දෙනෙක් මේ පිළිබඳව උදම් අනන්නට පටන්ගත් අතර පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගෑවී යනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පටන් ගත්තා. නාමල්ගේ පරිණත දේශපාලන හැසිරීම පොදුජන පෙරමුණ අන්ත පරාජයක් ලැබීමෙන් පසුව තමන්ගේ ඉතිරි වී සිටින පාක්ෂිකයන්ට නායකත්වය ලබා දීමට සිද්ධ වුණේ නාමල් රාජපක්ෂටයි. නාමල් සිය පියා සතුව තිබුණු දේශපාලන දැනුම ප්‍රයෝජනයට ගනිමින් ඉතා හොඳ දේශපාලන ගමනක නියැලෙමින් සිටිනවා. එයට සාධක වශයෙන් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ තමන්ගේ පවුලේ අය අත්අඩංගුවට ගැනී තමන්ගේ පැරණි චෝදනා සහ ප්‍රසිද්ධියේ අසන ප්‍රශ්න වලට නාමල් රාජපක්ෂ මුහුණ දෙන ආකාරය සහ හැසිරෙන ආකාරයයි. ඒ වගේම පාර්ලිමේන්තුව තුලදී ඔහු කිහිප වතාවක්ම අභියෝග කළේ තමන්ට සහ තමන්ගේ පවුල් වලට එල්ල වී තිබෙන ඕනෑම චෝදනාවක් නීතිය හමුවට ගෙන ගොස් ඒවාට අවශ්‍ය දඩුවම් ලබා දෙන ලෙසටයි. මෙවැනි ප්‍රකාශ නිසාම රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කිරීමට පටන්ගත් පිරිස් එල්ලවෙන චෝදනා වලට දඩුවම් ලබා නොදෙනතා එම චෝදනා නිවැරදි ඒවාද යන්න පිළිබඳව නැවත නැවතත් සිතීමට පටන්ගෙන තිබෙනවා. මැතිවරණය තමන්ගේ පක්ෂය අන්ත පරාජයක් ලබා තිබෙන මොහොතකදී 2025 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නායකත්වය ලබා දුන් නාමල් එහිදී 9.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ ඡන්ද ලක්ෂ 9.5කට ආසන්න අගයක් ලබා ගනිමිනුයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ බල හුවමාරුව පිළිබඳව අනාවැකි පළ කිරීමට අපහසු වුවත් නාමල් විසින් ආරම්භ කර තිබෙන දේශපාලන ගමන ඉදිරියේදී සාර්ථක වනු ඇති බවට මත විශාල ප්‍රමාණයක් පළ වී තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූයේ ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණයකින් බව අපි දන්නා කාරණයක්. අපේ රටේ සිටින ලක්ෂ 69ක් වන ජනතාව පක්ෂ දේශපාලනය කරපින්නා නොගත් එම අවස්ථාවේ සුදුසුම අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන පිරිස බවට පැවසීම වරදක් නැහැ. ඒ වඩාත් සනාථ උනේ පක්ෂ විපක්ෂ දෙකම සුළු විසුළු කරමින් ලක්ෂ 60කට ආසන්න ජනතාව ජාතික ජනබල වේගය සමග එකතු වීමත් සමගයි. එසේනම් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් අපේක්ෂකයෙක් ආමන්ත්‍රණය කළ යුතු පිරිස වෙන්නේ මෙන්න මේ ලක්ෂ 69කට ආසන්න පිරිසටයි. කෙසේ වෙතත් නාමත් මෙම දේශපාලන රහස පිළිබඳව හොඳින් දැන සිටින කෙනෙක් වන අතර ඔහු ඒ වෙනුවෙන් දැන් සිටම සූදානම් වන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන කාරණාවක්. මේ නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ 2030 වසරේ ජනාධිපති ධූරය නාමල්ට හිමිවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බව අපිට බැහැර කිරීමේ හැකියාවක් නැහැ.